සිප් කිරිපොවා අපහට දුන් ඔආමිනි යායුතුමාග මේ නිතරම කියා දුනී මව්පිය විලස සෙනෙහස පිදු දයාවෙනි නමදිමි ගුරු මවුන් සහ ගුරු පියාණනි ඉදිරිපත් කිරීමට විද්‍යාලීය නර්තන අංශයේ අපේම සමිතියන්ටයි ආරාධනය.
කෙලවට හංස කියාපත් සලමින් දුරිතායක නලකර පාන පාරා රාස්පති කාරකාව මුන්නේ සරම් උබ ගැපු ස්වර්ණමාලි මාසෑ අපොත් පොත් බලන්දවා ස්වර්ණමාලි මාසෑ අපොත් පොත් බලන්දවා Maharaja Sabar Hati Hirpan Kisiki Putunu Waknan Sabar Devi Maharaja Sabar Hati Hirpan Kisiki Putunu Waknan අපගේ පාසලේ ගරු විදුහල්පතිනි නිනෝෂා පන්නිල මැතිණියනි ඔබතුමියටයි සුබ දේශනක් සියලු දෙනාටම ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ සැමගේ අවසරයි අපගේ ගෞරවනීය ආරාධනයෙන් මෙහි වැඩමවා වදාළ කලබෝවිටියන දංගල ශ්‍රී සුවන බෞද්ධ විහාරස්ථානීය විහාරාධිපති හිරණ ස්වර්ණ පුණාරාම විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය පඬිත ගෞරවනීය අවසරයි මොරවක සුමන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අප පාසලට හැමදාම අවවාද අනුශාසනා ලබා දෙමින් අපේ පුංචි දරුවන් සමග රැඳී සිටිනවා මා ඔබ වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා ඒ වගේම අපගේ ගෞරවනීය ආරාධනයෙන් පැමිණි පානදුර කොට්ටාසේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා කරු සිනාල්ද සිල්වා මැතිණියනි ඔබතුමිය හැමදාම මගේ පාසලේ පුංචි දුර පුතාලට ශක්තියක් වුණා. මම ඔබතුමිය ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. අපගේ ගෞරවනීය ආරාධනයෙන් පිළිපැමිණි විශේෂ දේශනාවේ සඳහා අපගේ ආරාධනය පිළිගත් අපත් සමගිකු ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කළුතර දිස්ත්‍රික් පාල සම්බන්ධීකරණ නිලධාරී ශ්‍රී ලංකා විමුක්ත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පති රංජිත් අයිලප්පෙන මෙතුතුමනි මා ඔබතුමා ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. අපගේ ගෞරවනීය ආරාධනයෙන් මෙහි පැමිණි අගමැති බාලිකා විද්‍යාලයේ ගරු විදුහල්පති මාලති නෙළුම් ප්‍රනාන්දු මැතිණියනි ඔබතුමියවත් එම විද්‍යාලයේ ගරු නියෝජ්‍ය විදුහල්පති ඒ වගේම අපේ පාසලේ හිටපු විදුහල්පතිතුමා එම්.එච්.පී. දයානන්දතුමනි ඔබතුමාවත් ශාන්ත ජෝන් ජාතික පාසලේ ගරු විදුහල්පතිනි එම්.ඩී. යමුනා පෙරේරා මැතිණියනි ඔබතුමියවත් මෙතෝදිස්ත ප්‍රාථමික විද්‍යාලයේ ගරු විදුහල්පතිනි ප්‍රියංකාද සිල්වා මැතිණියනි ඔබතුමියවත්
දියමන්ති ජුබිලි විද්‍යාලයේ ගරු විදුහල්පතිනි ඉරෝෂා හේවා කොනිකාර මෙතිණියනි ඔබතුමියවත් බෙක්කගම ප්‍රාථමික විද්‍යාලයේ ගරු විදුහල්පතිනි ප්‍රියංකා ආටිගල මෙතිණියනි ඔබතුමියවත් කුරුපුඟුල්ල ප්‍රාථමික විද්‍යාලයේ ගරු විදුහල්පති කාංචනී විමලරත්න මෙතිණියනි ඔබතුමියවත් මඩවිල්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනි මංජුලා නිශාන්ති මෙතිණියනි ඔබතුමියවත් මා ඊටම ආදරයෙන් සහ ගෞරවයෙන් හිරණ ප්‍රාථමික විද්‍යාලය වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම පානදුර කොට්ටාශයේ ප්‍රාථමික ගුරු උපදේශක රජීව පෙරේරා මහත්මයාවත් හිරණ ප්‍රාථමික විද්‍යාලයේ විශ්‍රාමික ශහාරා ඩයස් මහත්මිය ප්‍රියංගනී යන පත්‍රණ මෙතුමියවත් හිරණ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාවත් අපගේ ආරාධනයෙන් මේ පැමිණි මහජන බැංකුවේ නියෝජිත මහත්වරු දෙපළවත් මා ඊටම ආදරයෙන් පිළිගනු ලබනවා. ආදරණීය දෙමාපියනි, අද දින මේ සියලු සංවිධාන කටයුතු පිටුපස අපත් සමග අත්දැකීමදගත් යෝධ සෙවණැල්ල ඔබ සියලු දෙනා මා ඊටම ආදරයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ආදර දුවේ පුතේ, අද ඔබට සුවිශේෂී දවසක්. ඇත්තටම මට උදේ හිතුණා මේ සෝසාලාව චූටි මගුලියක් වගේ කියලා. ඔබේ ආදර මහත්මිය, ඔබේ ආදර දෙමාපියන් එකට එකතු වෙලා ඔබට අභිමානවත් නායකයෙකු ලෙස කිරුළු පරදාන්න මේ සියල්ල සූදානම් කරලා තියෙනවා. ඒ මොකද එහෙම කරේ? ඔබ මේ පාසලේ සමස්ත සිසුවන් අතරින්, ඒ කියන්නේ දක්ෂයින් අතරින් අති දක්ෂයින් බවට පත් වෙලා අද ශිෂ්‍ය නායක නිලලාංඡන පණ්ඩුවන සුසුකම් ලැබුවා. ඔබට මතක ඇති ඔබ ලිඛිත පරීක්ෂණයකට ඉඳලා නේද? පුංචි සම්මුඛ පරීක්ෂණයකට ඉඳලා ඒ අත්දැකීම් ලබාගෙන ඔබගේ විෂය සමගාමී ක්‍රියාකාරකම් වල ලකුණු එකතු කරගෙන නේද? වැඩිම ලකුණු තියෙන 36 දෙනා අතරට ඔබපත් වෙලා තියෙනවා. ඉතින් අපේ දෙමව්පියන්ටත් ඒක ලොකු අභිමානයක්. ඉතින් ආදරේ දුවේ පුතේ, අද ඔබට මේ උත්සව අවස්ථාවේ විවිධ ගුරු කරුකම් අපේ ස්වාමීන් වහන්සේ උපදේශනා කරා. ඒ වගේ මේ ඔබට උපදේශ අවවාද අනුශාසනා ඒ සියල්ල ලැබෙනවා. නිසා මම කියන්නේ නෑ, මම ඔබට සුබ පතන්නම්. ශිෂ්‍ය නායකු ලෙස සියලු වගකීම් දරමින් ඔබ මේ පාසලේ මේ විදුලියට සේවය කරලා ඔබේ අනාගතේ, ඒ වගේම ඔබ අනාගත ජීවන ගමන් මගේ නායකයෙකු විදිහට කටයුතු කරන්න ඔබට ලැබෙන අවස්ථාවන් වලදී සාර්ථක නායකයෙකු වෙන්න ඔබ සියලු දෙනාටම අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වාසනාව ලැබේවා. ඒ වගේම ඔබ සියලු දෙනාටම සුබ අනාගතයකට සුබ ප්‍රාර්ථනා කරන අතරම පැමිණ සිටින සියලුම දෙනාව නැවතත් ආදරයෙන් පිළිගනු ලබනවා. ස්තුතියි.